අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ ඓතිහාසික මෙන්ම සංස්කෘතික අතින් ඉහළම තැනක්ගත් පූජනීය භූමියක් පිළිබඳව. රත්නපුර සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කරන විට හමුවන රිදී විට මංසන්ධියෙන් වම් පසට හැරී මීටර් 300ක් 400ක් දුර ගමන් කරන විට ගල්ලෙනගොඩ රජමහා විහාරයේ නම සඳහන් නාම පුවරුව අසලින් වම් පසට හැරී හරිත පැහැයෙන් යුත් කන්දක් මතට ඉදි වී ඇති කොන්ක්‍රීට් ඇතුළු මාර්ගය ඔස්සේ මීටර් 300ක් පමණ ගමන් කරන විට අප නෙත් ගැටෙන මෙම ගල්ලෙනගොඩ රජමහා විහාරය දැක ගැනීමට හැකි වේ. මෙහි ඉතිහාසයේ අනුරාධපුර යුගය තෙක් දිවයයි. මෙය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම නායකයෙකු වන වළගම්බා රජු විසින් එකල සේනා සංවිධානය කිරීම සඳහා මෙම ස්ථානය යොදාගෙන ඇත. මෙහි වර්තමානයේ ඉදිකර ඇති ධාතු මන්දිරය සංචාරකීන්ගේ මෙන්ම බෞද්ධ බැතිමතුන්ගේද නෙත් සිත් ඇදගන්නා ස්ථානයකි. මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට ධාතුන් වහන්සේ වන්දනාමාන කර ආශිර්වාදය ලබා ගැනීමට හැකිවනු ඇත. මෙහි ඇති ලෙන තුළ ඇඳ ඇති බෞද්ධ බිතුසිතුවන් විවිධ නිර්මාණ එහි යන එන කාගේ නෙත් සිත් පිනවීමට සමත් නිර්මාණ ලෙස දැක්විය හැක. මෙහි ඇතැන් නිර්මාණ වළගම්බා රජු දවස හෙළ මුතුන් මිත්තන් අතින් නිම වූ නිර්මාණ වේ. තවද වර්තමාන කලා පරපුර අතින් නිර්මාණය වූ බෞද්ධ බිතුසිතුවන්ද මෙම ලෙන තුළින් දැක ගැනීමට හැකියාව ඇත. මෙම ලෙන තුළ ඇති ගල් ගුහාව ශ්‍රීපාදස්ථානයේ තෙක් දිව යන බවට විවිධ මත ඇත. කෙසේ වුවත් මෙහි පැමිණෙන ඕනෑම අයෙකුගේ සිත තුළ කුතුහලයක් ඇති කිරීමට මෙම ගල් ගුහාව සමත් වේ. වර්තමානයේ වන විට විවිධ හේතූන් මත ගල් ගුහාවට පිවිසීමට තිබෙන ප්‍රධාන දොරටුව වසා ඇත. අතීතයේ ශ්‍රීපාද වන්දනාකරුවන්ගේ ගිමන්හලක් ලෙසද මෙම පුණ්‍ය භූමිය යොදාගත් බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. අප හෙළ මුතුන් මිත්තන් විසින් දාඩිය ශ්‍රමය වගුරා මෙම විශිෂ්ට නිර්මාණ කර සසුනට පූජා කිරීම හේතුවෙන් අදටත් මෙහි පැමිණෙන ඕනෑම අයෙකුට මෙම නිර්මාණ දෑසින් දැක ගැනීමට හැකියාව ඇත. ජනප්‍රවාදයේ සඳහන් වෙන ආකාරයට ගල්ලෙන් කිහිපයක් එකතු වී ගොඩ නැගී ඇති නිසයි මෙම පූජා භූමියට ගල්ලෙනගොඩ රජමහා විහාරය යන නම ලැබී ඇත්තේ.
මෙවැනි ශ්‍රේෂ්ඨ නිර්මාණ ඉදිකිරීම සඳහා මනා පරිසර පද්ධතියකින් යුත් මෙවැනි භූමීන් තෝරා ගැනීමට එකල රජදරුවන් හට කොතරම් දූරදර්ශී ඥානයක් සහ බුද්ධියක් තිබිය යුතුද? එකල රජදරුවන් විසින් නිර්මාණය කර සසුනට පූජා කළ මෙවන් පූජා භූමියක් දෑසින් දැක බලා ගැනීමට ඔබ කොතරම් පින් කළ යුතුද? මෙම පර්වතයේ කොටා ඇති සෙල්ලිපිය තුලින්ද අපේ ප්‍රෞಢ වූ ඉතිහාසය පිළිබඳව මනාව පිළිබිඹුවේ. එමෙන්ම අනුරාධපුර යුගයේ විස්මය ජනවන නිර්මාණ ලෙස සෙල්ලිපි, බෞද්ධ බිතුසිතුවම්, ගල්ලෙන්, ගල් ගුහාද එහි යන එන කාගේත් නෙත් සිත් පිනවීමට සමත් නිර්මාණ ලෙස දැක්විය හැක. වර්තමානයේ ඉදිකර ඇති මෙම පඩිපෙළ මගින් චෛත්‍යානන් වහන්සේ වැඳ පුදා ගැනීමට ගමන් කරන බෞද්ධ බැතිමතුන්ට මෙන්ම මෙහි පැමිණෙන සංචාරකීන්ටද මෙය පහසුවක් ගෙන දෙන්නකි. මනරංගල් පර්වතයක් මත ඉදි වී ඇති චෛත්‍යානන් වහන්සේ අහස් කුස සිප ගනිමින් මුළු මහත් ලෝකයාටම ආශිර්වාදයක් ගෙන දෙයි. ගල්ලෙනගොඩ රජමහා විහාරයට පැමිණෙන ඕනෑම කෙනෙකුගේ නෙත් සිත් ඇදගන්නා ස්ථානයක් ලෙස මෙම චෛත්‍යානන් වහන්සේ ඉදිකර ඇති ස්ථානය දැක්විය හැක. සොබහ දහමට ආදරය කරන ඔබ වරක් කොහො මෙහි පැමිණ නැත්නම් එන්න. වරක් කොහො මෙහි පැමිණ වන්දනාමාන කරන අතරතුරේ සොබහ දහමේ විචිත්‍රත්වය මනාව විඳ ගැනීමට ඔබට හැකිවනු ඇත. ගල්ලෙනගොඩ රජමහා විහාරස්ථානය බෞද්ධ බැතිමතුන්ට මෙන්ම මුළු මහත් ලෝකවාසී ජනයාට ආශිර්වාදයක් ගෙන දෙමින් ජීවමානව බැබලෙනු ඇත. නැවත මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු.